කියලා මේ තමයි ලංකාවේ තියෙන විශාලතම සම්පූර්ණ කළුගල් වලින් නිර්මාණය කරලා තියෙන උසින් වැඩිම සහ විශාලත්වයෙන් වැඩිම කළුගල් උළුවස්ස. සම්පූර්ණ කළුගල් වලින් ඉදි කරලා තියෙන රජමහා විහාරයක ඇති විශාලතම සහ උසින් වැඩිම සම්පූර්ණ කළුගල් උළුවස්ස ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මේ මගේ ඔයාලට මේ පේනවා ඇති පිටිපස්සෙන් මේ තියෙන්නේ අඩි 8කටත් වඩා කියන්නේ විශාල. දැන් මේ ඔයාලට පේනවා ඇති මම මේ හිතගත්තොත් මටත් වඩා මං වගේ එකමාරක් මං වගේ දෙකකට ආසන්න ප්‍රමාණයක් පළලයි මේ කළුගල් උළුවස්සක සම්පූර්ණ පළල. ඒ වගේම ඝනකම ගත්තත් මට වඩා මේ කියන්නේ ගේජ් එක ගත්තොත් මට වඩා ප්‍රමාණයකට මේ කියන්නේ මගේ ශරීර ප්‍රමාණයටත් වැඩිය පළලකින් යුතු මේ මහ විශාල කළුගල් උළුවස්ස නිර්මාණය කරලා තියෙන අපේ හෙළ රජදරුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මං නම සඳහන් කරන්නම් අපේ වතුරු කුඹුරේ ස්වාමීන් වහන්සේ තමයි මේ පන්සල සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කළා. මේක රජමහා විහාරයක්. නමුත් උන්වහන්සේ තමයි මේක සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කළා වර්තමානයේ තියෙන විදිහට ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා අම්බුලුගල රජමහා විහාරය. මම ඔයාලට උඩට ගිහින් පෙන්නනම් සම්පූර්ණ කළුගල් කණු හිටවලා රජ කාලේ විදිහටම ලී කොටන් දාලා උඩ මේ බුද්ධ මන්දිරේ සකස් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට දැන් වීඩියෝ එකෙන් අරන් ගිහලා පෙන්නන්නම්. හිතා ගන්න බෑ මේ කාලේ දැන් දොඹකර නැතුව මේ කළුගල් කොහොම මෙහෙම උස්සගෙන ආවද කියලා. මේ හාල පහල කොහෙවත් කළුගල් පර්වතයක් නැහැ. දැන් මෙතෙන්ට ට්‍රාන්ස්පෝර්ට් එක කොහොම කරාද කියලා ඒ කාලේ හිතා ගන්න පුළුවන්ද? මේ කළුගල් උළුවස්ස මං වගේ එකමාරක් විතර උසයි. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි වීඩියෝ එකෙන් ගිහින් බලමු. උඩට ගිහිල්ලා මම ඔයාලට එකෙන් පෙන්නන්නම්. මෙතන සාමාන්‍යයෙන් කළුගල් කණු ගණන් කරොත් 20කට අධික ප්‍රමාණයක් මම මේ ආසන්න වශයෙන් කිව්වේ මම ගණන් කරේ නෑ. 20කට අධික ප්‍රමාණයක් විශාල කළුගල් උඩ තමයි මේ සම්පූර්ණ බුද්ධ මන්දිරේ ලී කොටන් උඩ හදලා තියෙන්නේ. ඉතින් මේ බුද්ධ මන්දිරේට දැන් මීට අවුරුදු කිහිපයකට කලින් නාගහක් මෙතන තිබ්බා. පිටිපස්සේ නාගහක් විශාල. දැන් තව ඉස්සරහ එක නාගහක් ඉතුරුලා තිනවා. 3 දෙනෙක් එකතුලා බෙදුවත් බදන්න බැරි තරම් මහා විශාල මේ නාරුක්ෂයක්. නමුත් මෙතන එහා පැත්තේ තිබ්බ නාගහ හුලඟට කඩන් වැටිලා මේ බුද්ධ මන්දිරේට යම් හානියක් සිද්ධ වෙලා දැන් නමුත් ඒක දැන් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරලා සම්පූර්ණ අලුතෙන් මේ රිපෙයාර් එකක් දීලා හරිම ලස්සනයි අම්බුලගල රජමහා විහාරය. ඉතින් අම්බුලගල රජමහා විහාරය බලන්න එනවා. ඓතිහාසික වටිනාකමින් වැඩිම ස්ථානෙ මෙතන. මේ ඔයාලට මම එකෙන් එකට පෙන්නන්නම් ගිහිල්ලා. අපි යමු. දැන් ඔයාලට පේනවා ඇති මේ සම්පූර්ණ කළුගල් කණු උඩ තමයි මේ බුද්ධ මන්දිරේ රජ කාලේ විදියටම දැන් මේක ගරා වැටලා තිබිලා තියෙන්නේ මේ කළුගල් කණු ටික විතරයි. නමුත් මේක දැන් ප්‍රතිසංස්කරණය කරලා තිබ්බ විදියටම සුවිශාල කොටන් උඩ ඒ තිබ්බ විදියටම සකස් කරලා තියෙනවා මේ කළුගල් කණු. මේ රජ කාලෙම නිර්මාණය කරපුවා. මේ ඔයාලට පේන ඇති කළුගල් උළුවස්ස. බලන්න මේ. දැන් මම මෙතනින් මෙහෙම හිටගත්තට පස්සේ මං වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේ කළුගල් උළුවස්සේ ඉස්සරහින් බලලා. දැන් මේ පැත්තෙන් මෙහෙම හිටගත්තට පස්සේ පේනවද කළු? හිතා ගන්න බෑ කොහොම නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ තමයි ලංකාවේ තියෙන විශාලතම සම්පූර්ණ කළුගල් වලින් නිර්මාණය කරලා තියෙන උසින් වැඩිම සහ විශාලත්වයෙන් වැඩිම කළුගල් උළුවස්ස. මේ අම්බුලගල රජමහා විහාරය බලන්න આવොත් අනිවාර්යයෙන්ම එන්න. මේ ඉස්සරහා පන්සලෙන් ඇතුලේ පඩිපෙළ ගොඩ වෙලා එන්න ඕන ඉස්සරහට. ඉතින් මුළු මේ පන්සල වටාම සුවිශාල බලාකුළු බැම්මක් ඉදි කරලා හරිම අලංකාර විදියට මුළු පන්සලම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා අපේ නෙල්ලිගල නායක ස්වාමීන් වහන්සේ වතුරු කුඹුරේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මෙතනත් කළුගල් පාදමක් තියෙනවා. මෙතන මොනවා හරි එක්කෝ බුද්ධ මන්දිරයක් හරි නැත්නම් බුදු පිළිමයක් හරි තැන්පත් කරලා තියෙන ඇති සම්පූර්ණ කළුගල් يعني ස්ටේජ් එකක් වගේ සම්පූර්ණ කළුගල් පාදමක් මෙතන තියෙනවා. දැන් ඒක විනාශ වෙලා මෙතන අර කණු හයි කරලා තිබ්බ සිදුරු පවා තියෙනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව දෙයක් පෙන්වන්න ඕන මේ කළුගල් උළුවස්ස ඒ කාලේ يعني රජ කාලේ අර උළුවස්සට සම්පූර්ණ අර සිදුරු ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ උඩින් අර කොට සම්බන්ධ කරලා තිබ්බ සිදුරු පවා තාම දැක ගන්න පුළුවන්. ඉතින් මේ උළුවස්සට දොරපියන් සම්බන්ධ කරලා තිබ්බ මේ පේනවද ගෙවිලා. මේ දෙපැත්තෙන් තියෙනවා තාමත්. මේ විදියටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණ ගරා වැටලා තිබිලා පසු කාලිනව මේක සම්පූර්ණ කළුගලු පෙරලිලා තිබ්බ කළුගල් කණු සම්පූර්ණ හිටවලා දැන් සම්පූර්ණ පන්සල ප්‍රතිසංස්කරණය කරලා තියෙන විහාර මන්දිරේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. සම්පූර්ණ උඩට යන්න පුළුවන්. මේ හිතා ගන්න බෑ. ඉතින් අද කාලේ දොඹකර තිබිලත් පන්සල් වල මෙහෙම කළුගල් කණු වලින් නිර්මාණය කරපු වර්තමාන පන්සල් හරිම දුර්ලභයි. ඉතින් මේ වගේ දෙයක් ඒ කාලේ කරන්න අනිවාර්යෙන් අපේ
වැළලීලා ගිය තාක්ෂණයක්. අපේ මේ හෙළ සිංහල රජදරුවන් තුල තිබිලා තියෙන්න ඕන අනිවාර්යෙන්. මේ පේනවා ඇති මේ සම්පූර්ණ මේ ලී කොටන්. ලී කොටන් උඩ තමයි මේ සම්පූර්ණ ඉදිකිරීම කරලා තියෙන්නේ. මේ මන්දිරයේ බිත්ති මට පේන හුණු බදාම සහ මැටි කලවමින් තමයි මේ බිත්තිය නිර්මාණය කරලා තිනවා. මැට්ටෙන් තමයි හදලා තියෙන්නේ. පෞරාණික විදියටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් මේ උඩුවස නම් සම්පූර්ණ ලීයෙන් හදලා තියෙන්නේ. මේ උඩුවස. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දුර පවා ඒ රජ කාලේ විදියටම පේන දෙන පෞරාණික චිත්‍ර. ඉතින් භාග්‍යවතුන් වහන්සේවත් ඒ නුවර යුගයේ විදියටම නිර්මාණය කරලා තියෙන සම්පූර්ණ හුණුගල් සහ මැටි යොදාගෙන හුණු කපරාදුවක් හුණු බදාම වලින් කරපු කපරාදුවක් තමයි දැන් මේ ගොඩක් කපරාදු එහෙම ඉරිතල්ලා තියෙන්නේ. රජ ඒ කාලේ තිබ්බ විදියටම මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මේ උඩ තට්ටුවට මේ ආවට පස්සේ මේ මෙතන සම්පූර්ණ මේ රජමහා විහාරයේම හරිම ලස්සන view එකක් තියෙන්නේ. මේ ඒ කියන්නේ ඒ කාලේ රජවරු මෙතන ඉඳන් තමයි මෙතන කියන්නේ සාමාන්‍යයෙන් අප්ස්ටෙයාර් එක කියන්නේ තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවකට වඩා උසින් යුක්තයි. ඒ කියන්නේ කළුගල් කණු සෑහෙන උසයි. මේක දැන් මේ දෙවනි තට්ටුව වුණාට මෙතෙන්ට සෑහෙන පරාසයක් පේනවා. සහ මේ පන්සලේ පල්ලෙහා ඉඳලා පඩිපෙලෙන් නැගලා මේ කන්දක් කියන්නේ කඳු ගැටයක් උඩ තමයි මේ මන්දිරේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට සෑහෙන ප්‍රමාණයක් කවර් වෙනවා වටේම. ඒ කියන්නේ ආක්‍රමණයක් ආවත් පලා යන්න හිටන් මේ මං හිතන්නේ ඒ කාලේ රජවරු මෙතන භාවිතා කරන්නට ඇති. මොකද මෙතෙන්ට සම්පූර්ණ මුළු ඒරියා එකම සම්පූර්ණ ක්ලියර් පේනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම අලංකාරව මේ විහාර මන්දිරය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක මේ ගැන ෂෙයා කරගන්න හිතුවේ. අපේ වර්තමාන දරුවන්ට තරුණ පරපුරට අපේ මේ හෙළ සිංහල රජදරුවන්ගේ නිර්මාණ සහ අපේ ජාතික හැඟීම ගැන උද්දීපනයක් ඇති කරන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක මේ ගැන ෂෙයා කරගත්තේ. ඉතින් මේ අපේ අද වර්තමාන මිනිස්සුන්ට මේ සිමෙන්ති වලින් කොන්ක්‍රීට් වලින්වත් මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන් බාස්ලා හරිම අඩුයි. ඉතින් හිතා ගන්න බෑ මේ කළුගල් කණු මෙතෙන්ට උස්සගෙන ආවේ කොහොමද කියලා. මේ අහල පහල කොහෙවත් කළුගල් කොරියක් නෑ. ඉතින් සෑහෙන දුරක් මේක ට්‍රාන්ස්පෝර්ට් කළේ. මේ බලන්න මේ විශාල කළුගල් කණු මේ සම්පූර්ණ සුවිශාල කළුගල් කණු ගොඩාක් උඩ තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඉතින් මට මේ හිතා ගන්නම් බැරි මේ කළුගල් උළුවස්ස කොහොමද මෙතෙන්ට අරන් ආවේ කියලා. සාමාන්‍යයෙන් හොඳ සාමාන්‍යයෙන් වැඩුණු හස්තියෙක්ට උනත් මේක ඇතුළට එන්න පුළුවන් මට්ටමට තමයි මේ උළුවස්ස පළලින් යුතුව නිර්මාණය කරලා තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ. මම මෙහෙම අයිනකට වුණොත් මං වගේ තව එකහමාරකට මේ පැත්තෙන් හිට ගන්න පුළුවන්. අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක මම මේ ඔයාලත් එක්ක මේ ගැන share කරගන්න හිතුවේ. කලින් සඳහන් කළපු විදිහට අපේ ජාතික මේ අපේ සිංහල ජාතිය හෙළ රජ දරුවන්ගේ තියෙන ඓතිහාසිකත්වය, ඒ වගේම අපේ තියෙන මේ සිංහල හැඟීම, අපේ ජාතික හැඟීම උද්දීපනය කරන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් මේ අපේ හෙළ උරුමය ගැන ඔයාලත් එක්ක share කරගත්තේ. ඒක බලන්න හිතා ගන්න බෑ. මට නම් හරිම මේ අමුතුම එකට ඒ කියන්නේ හිතා ගන්න බැරි මොරාල්ලයක් කියනවා මේ ඉදිකිරීම දැක්කට පස්සේ. අපේ මේ වර්තමාන තරුණ පරපුරේ මේ ජාතික හැඟීම ගිලිහෙමින් පවතින හින්දා තමයි වැඩිපුරම මේක උද්දීපනය කරන්න ඕන නිසා ඔයාලත් එක්ක මම මේ ගැන ෂෙයා කරගත්තා. ඉතින් අම්බුලුගල ආවොත් අනිවාර්යෙන් පූජනීය දේවල් අරගෙන ඇවිල්ලා සම්බුද්ධ පූජාවක් පවත්වලා පුද සත්කාර කරලා කුසලයක් රැස් කරගෙන මේ අපේ හෙළ ප්‍රෞಢත්වය විදහා දක්වන මේ අසිරිමත් නිර්මාණයක් බලලා
දරුවන්ට කියලා දෙන්න මේ උරුමයන් වෙයි තියෙන වටිනාකම ගැන. ඉතින් අපිට සිංහල ජාතිය මේ සෑහෙන පිරිහෙමින් පවතින කාල සීමාවක කරන්න පුළුවන්කම දේ අපේ ප්‍රෞಢත්වයේ අපේ තිබ්බ ඓතිහාසික වටිනාකම දරුවන්ට මුල් කාලේ ඉඳලම කියලා දෙන එක. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම FB page එක follow කරන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි, බුදු සරණයි, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.